සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ ක්‍රීඩා කර පළමු 2020 තරගය ඊයේ දිනේදී ක්‍රීඩා කළා. ඒ පාකිස්තානයට එරෙහිව. ඉතින් පාකිස්තානයට එරෙහිව තරග තුනකින් සමන්විත 2020 තරගාවලියේ පළමු 2020 තරගය ඊයේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඉතින් එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත ලෙස පරාජයට පත් වුණා. කෙසේ වෙතත් මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 20 අවසානයේ සියලු දෙනා දෙවි ලබාගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි. ඉතින් කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේදී පැතුම් නිස්සංක හට ලබාගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි. කමිල් මිෂාර ලකුණු බිඳුවට දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 14යි. ධනංජය සිල්වා හට ඊයේ දිනේදී ලබාගත හැකි වූයේ ලකුණු 10ක් පමණයි. චරිත් අසලංක ලකුණු 18යි. ජනිත් ලියනගේ පන්දු 31කින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුණේ 4 පහර 2ක් සහ 1 හරි පහරක් සමගින්. වනිදු හතරංග පන්දු 12කින් ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුණා. දසුන් ශානක ලකුණු 12ක් පමණයි ලබා ගත්තේ. කඩොල් ලබා ගැනීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මිර්සා ලකුණු 18ට කඩොළු 3කුත්, වසීම් ලකුණු 7ට කඩොළු 2කුත්, ખાන් ලකුණු 25ට කඩොළු 2කුත්, අහමඩ් ලකුණු 25ට කඩොළු 3කුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩොළු වැටීම දෙස ගත්තාම පළමු කඩොල්ල ලකුණු 13 දීත්, දෙවැනි කඩොල්ල ලකුණු 15 දීත්, තුන්වෙනි කඩොල්ල ලකුණු 37 දීත්, හතරවෙනි කඩොල්ල ලකුණු 38 දීත්, පස්වෙනි කඩොල්ල ලකුණු 72 දීත්, හයවෙනි කඩොල්ල ලකුණු 110 දීත්, හත්වෙනි කඩොල්ල ලකුණු 127 දීත්, අටවෙනි කඩොල්ල ලකුණු 127 දීත්, නවවෙනි කඩොල්ල ලකුණු 128 දීත්, දහවෙනි කඩොල්ල ලකුණු 128 දීත් බිඳී ගියා. ඉතින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 16 පන්දු 4ක් අවසානයේ ජයග්‍රාහී ලකුණු 129 ලබා ගැනීමට සමත් වුණේ කඩලු 4ක් පමණක් දැවි. ඉතින් පාකිස්තානයේ වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේදී ෆර්හාන් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 36කින් 4 පහර 4ක් සහ 6 පහර 2ක් සමගින්. සයිම් ආයුබ් ලකුණු 24යි පන්දු 18කින් 4 පහර 3ක් සහ 1 6 පහරක් සමගින්. සල්මන් අලියගා ලකුණු 16 පන්දු 11කින් 4 පහර 2ක් සමග. උස්මාන් ખાન ලකුණු 7යි. ખાන් ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී මහිස් තීක්ෂණ ලකුණු 31ට එක් කඩොල්ලකුත්, දුෂ්මන්ත චමීර ලකුණු 34ට එක් කඩොල්ලකුත්, වනිදු හතරංග ලකුණු 17ට එක් කඩොල්ලකුත්, ධනංජය සිල්වා ලකුණු 4ට එක් කඩොල්ලකුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් පාකිස්තාන කණ්ඩායමේ කඩොළු වැටීම දෙස ගත්තාම පළමු කඩොල්ල ලකුණු 59 දීත්, දෙවැනි කඩොල්ල ලකුණු 94 දීත්, තුන්වෙනි කඩොල්ල ලකුණු 101 දීත්, හතරවෙනි කඩොල්ල ලකුණු 106 දීත් බිඳී ගියා. ඉතින් කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක අදහස් දැක්වුවා. ඔහු ප්‍රකාශ කළේ අපිට ඕනි වුණු ආරම්භය අපිට ලබා ගන්න බැරි වුණා. අපේ කඩොළු යනකොට එක පොකුරට ආයෙත් යන්න පටන් ගත්තා. අපි දැන් ඒවා අඳුරගෙන තියෙනවා. තරගයේ යම් අවස්ථාවක අපි යලිත් යථා තත්ත්වයටපත් වුණා. ජනිත්ගේ ඉනිම සහ වනිදු චරිත් සහ මම සාර්ථක වෙද්දී. නමුත් ජනිත්ගේ කඩොල්ල තමයි හැරවුම් ලක්ෂ්‍ය උනේ. මම හිතනවා අපි අඩුම ලකුණු 150ක්වත් කඩොල්ලේ ලබාගෙන තියෙන්න ඕනි. මම හිතන්නේ සම්පූර්ණයෙන්ම තරගය රඳා පවතින්නේ අපි තරගයට අවතීර්ණ වෙන විදිහෙන්. අපි කණ්ඩායමක් විදිහට වැඩිපුර දඩයම් කරන්න ඕනි. විශේෂයෙන් අපි අපේ හෝම් කන්ඩිෂන් වල ක්‍රීඩා කරද්දී මීට වඩා ශක්තිමත් වෙන්න ඕනි. ඔබ දැකලා ඇති අනිත් කණ්ඩායම් අප වෙත ශක්තිමත්ව පැමිණෙන ආකාරය, මේ වැරදි ටික අපි ඉස්සරහට හදාගන්න වෙනවා යනුවෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කරා. ඉතින් ඒ වගේම තරගයෙන් අනතුරුව ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ ඉතාමත් සංවේදීව අදහස් දක්වමින් ප්‍රකාශ කරේ ඊයේ දිනේදී ලබාගත් ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව. ඒ වගේම පිතිකරුවන්ගේ දක්ෂතා තිබුණත් ඊයේ දිනේදී කඩුළු ළඟ දැවී යාම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ බව ඔහු ප්‍රකාශ කරා. කෙසේ නමුත් ඉදිරි තරඟවල වැරදි හදාගෙන ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු ප්‍රකාශ කරා. ඉතින් කෙසේ වෙතත් දෙවැනි 2020 තරඟය පැවැත්වෙනවා ජනවාරි 9 වෙනිදා. ඒ කියන්නේ හෙට දිනේ. ඉතින් හෙට පැවැත්වෙන්නේ තරගයේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. තේම තරගයේ තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.